හරි පුතේ හරි මේ වැලි කණ්ඩ ඔය තියෙන වැලි කණ්ඩෙත් පොඩ්ඩක් තියාගත්තා හොඳේ. තියාගෙන මේ තාත්තා මේ තුනි කරන ගමන් ඉන්නේ. පේනවාද මන්ද ඔය තියෙන උදැල්ලත් මේ හරියට ඔය වැලි කණ්ඩ ඉවරයි. චූට්ටක් තියාගත්තා. පොඩ්ඩක් ඕක තමයි වැලි කණ්ඩ. මේ තාත්තත් මේ හරිය තුනි කරන ගමන් ඉන්නේ. හොඳයි. දැන් ලස්සනයි. මොනාද පාර අයිනේ ඉඳලම දාලා ඒ පස් කන්දත් ඔක්කොම තුනි කරා. මේ පට්ටික ඔක්කොම ඇද්දා. ඇදලා තමයි මේ තියෙන මේ වැලි කන්ද. මේ 1යි 2යි 3යි 4යි 5යි 6 පොලකට දාගෙන තියෙනවා. පස්සේ මට මේ උදැල්ලෙන් තුනි කරගත්තේ හැකිනේ පුතේ. ඒකයි. ඔය කිරිමැටි කන්ද ඇද්දා. පේනවනේ? කිරිමැටි කන්ද ඔක්කොම ඇද්දා. ඇදලා හක්කලා දැන් මේ පළවෙනි වැලි කන්ද. කිරිමැටි ටික ඇදලා ඒකටම දාලා ඊට පස්සේ උඩින් බොරළු දැම්මා. ඊට පස්සේ දැන් මේ වැලි තුනි කරන්න යන්නේ. මේ ගෙට ඉස්සරහත් මිනිස් පැල හිටවලා තියෙනවා. ඔය තියෙන්නේ. ඒවා මුකුත් කැඩුන්නේ නැහැ ඔය තියෙන මිනිස් පැල. ඔය තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6 පොලකට දැම්මා. දාලා හක්කලා මෙහා කරලා තියෙන්නේ. දැන් පස් ටික ඔක්කොම අස්සට දැම්මා. අස්සට දාලා ඊට බොරළු ටික තුනි කරා. බොරළු ටික තුනි කරලා වැලි ටික දැම්මා උඩි. ඔය තියෙන වැලි කඳු 1යි 2යි 3යි 4යි 5යි 6 පොලකට දැම්මා. මේ තාත්තා ටික ටික පැත්තක ඉඳලා මේ තුනි කරගෙන යන්නේ. දැන් මේ ටිප්නේ පුතේ. ඕන දැන් සිමෙන්ති මට්ටම්ම තියෙනවා. මෙහා තියෙන වලක් නේ තිබුණේ. ඕන දැන් සිමෙන්ති මට්ටම්ම තියෙනවා. දැන් තාත්තා මේ බොරළු ටික තුනි කරලා වැලි දාන්න යන්නේ. පේනවනේ? ඔය බොරළු මට්ටම්ම දාලා තියෙනවා. ඔය වැලි කන්ද. පේනවනේ රත්නම් පුතේ. හරි. මේ වීඩියෝ එකක් දැන් එවනවා. ඒවල අහක් කළා ඊට පස්සේ වැලි පුරවල ඉවරනාට පස්සේ තව වීඩියෝ කෝල් එකක් එවන්න. හොඳේ රත්නම් පුතේ. හරි ඔය එක වැලි කන්දයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8 9 පොලකට දාගත්තා. අර ඉතුරුවා තුනි කෙරුවා. දැන් මෙතන තියෙනවා 3යි 6 පොලක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6 පොලක් තියෙනවා. ඒ 6 පොලියම දැන් තාත්තා බොරළු ලස්සනට ලෙවල් කරනවා. ලෙවල් කරලා ඉවරලා ඔන්න වැලි උඩින් දාගන්න. ඒතකොට තනි කරම සුදු වැලිනේ. හරි. රත්නම් පුංචි පුතේ ලොකු පුතේ රත්නම් දුවේ එහෙනම් මේ තාත්තා මේ වීඩියෝ කෝල් එකත් එවනවා හොඳේ. ඒවල අහක් කළා පස්සේ තව හදලා ඉවරලා පොළව හදලා ඉවරලා තාත්තා වීඩියෝ කෝල් එකක් කරනවා. හොඳයි බුසර්ණයි දෙපීටයි හොඳයි මේ හරි මන් තියෙනවා